තෙරුවන් සරණයි. අදත් තුන්සිත පහදවා අභිධම් විවරණ පැහැදිලි කිරීමට ඔබ ඒක රාශී කරගන්නවා. ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වූ බුද්ධෝත්පාද කාලයක ජීවිතය ලද අප එහි පරම ප්‍රතිලාභය ළඟා කරගත යුතුව පවතිනවා. කෙනෙකුට අවබෝධ කරගන්න ශ්‍රී සද්ධර්මය අපහසු කාරණයක්. උග්ගටිත තඥු කියලා කියනවනේ එකපාරට අවබෝධ වෙන අයට මුලින්ම. එහෙම නුනත් අපි නෙය්‍ය පිරිසක් වුණත් බොහොම දුෂ්කරතාවයෙන් අවබෝධ කරගත හැකි පිරිසක් වුණත් මේ සියලු දෙනාටම සරල ආකාරයෙන් පැහැදිලි වෙන ආකාරයෙන් අභිධම් විවරණ තුලින් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම සඳහා මාර්ගය කියලා දෙනවා. අදත් එහි පියවරක්. සසර අපි ඉපදි මිය දෙන්නේ සසර පිළිබඳ අපේ උපාදානය නිසා, තෘෂ්ණාව නිසා, හේතුව නැති නොකරන නිසා. පසුගිය වැඩසටහනේදී අපි හේතුඵල ධර්මතාවය පිළිබඳ අවබෝධ කරගත්තා. සසරට මේ හේතුන් හේතු වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරගත්තා. අද සත්‍යයන් පිළිබඳ අපි අහලා තියෙනවා පරමාර්ථ සත්‍ය, සම්මුති සත්‍ය. සම්මුති සත්‍යයේ සිට මේ සසර පිළිබඳ අද අපේ දේශකයන්න් වහන්සේ පැහැදිලි කරලා. උන්වහන්සේ අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ උපසභාපති ස්වාමින් වහන්සේ, ශාස්ත්‍රපති පූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සේ සිරසාභිවන්දනින් පිළිගන්නවා අපේ හාමුදුරනේ. අද අපට පැහැදිලි කරලා දෙන්න අපේ හාමුදුරනේ මේ සසර කියන සංකල්පය අපි සම්මුති වශයෙන් බොහෝ දෙනෙක් సౌందర్యාත්මකවත් කතා කරනවා. සසර අපි මේ නිවන් දකින අතුරු එකට ගමන් කරමු. එහෙමත් බලාපොරොත්තු තියෙනවා. නමුත් අපේ හාමුදුරනේ මේ සසර තියෙන ස්වභාවය සම්මුති වශයෙන් අපට අද පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි ශානක මහත්මයා. තෙරුවන් සරණයි හැම දිනාටම. ඉතින් අපි ගිය වතාවේ අභිධම් විවරණ තුලින් කතා කරන්නට යෙදුනා මේ සංසාරය කියන එක නාම රූප අනුසාරයෙන් විස්තර කරගත්තා. ඒකෙදි අපි මතක් කරගත්තොත් නාම සහ රූප ධර්ම කියලා දෙකක් තියෙනවා. සිත සහ කය කියලා. ඒ නාම රූප දෙකේ ස්වභාවය තමයි ඉපදෙනවා බිඳෙනවා එක ලෙස පවතින්නේ. පරම්පරාවක් ලෙස යනවා. ඒක මරණයෙන් අවසන් වෙන්නේ නැහැ. නැවත උප්පත්තියක් ඇති වෙනවා. ඊට පස්සේ අපි කතා කරා මේ උප්පත්තිය ඇති වෙන්නට හේතු තුනක් අවිද්‍යා, තෘෂ්ණා, කර්ම කියලානේ. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ඇති කල්හි මේ නාම රූපය හට ගන්නවා. හැබැයි මේ විශේෂයෙන් මතක් කරා මේ නාම රූප ධර්මයෝ සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. ඉපදී බිඳෙනවා සහ දුක් උපදවන ධර්ම. ඒ නිසා අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ මේ නාම රූප ධර්ම පරපුර මේ භවයෙන් භවයට අවසන් වෙන්නේ නැතුව දිගින් දිගට පරම්පරා වශයෙන් පවතින එක තමයි සසර කියලා කිව්වේ අපි මහත්මයා. ඉතින් දැන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේක සම්මුති ලෝකෙන්. ඉතින් ඔබතුමත් කිව්වා වගේ ලස්සනට సౌందర్యාත්මකවත් මේ සසර අපි කතා කරනවා. බෝසතාණන් වහන්සේගේ චරිතය ගැන කතා කරද්දී යසෝදරා බෝධිසත්ව වෘත්තාන්තය ගැන කතා කරනකොට ඒ වගේම අනේක විද දුක්ඛම් කටළු එක්ක අනමතග්ග සංයුත්තය අහලා ඇති නේද? බෙල්ල කපනකොට ගලාගෙන ගියපු රුධිරය මේ මහා පෘථිවි සාගරයට වඩා වැඩි කියලා කිව්වා. ඊට පස්සේ අඬපු කඳුළු අම්මා මැරෙනකොට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කිව්වා. බීපු කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කිව්වා. ඉතින් මේ විදිහට සසර ගැන එක එක විදිහට සම්මුති වශයෙන් කතා කරන්න පුළුවන්. මොකද අපේ පරමාර්ථ අපේ ඉලක්කය අද ගිය වතාවේ කතා කරපු නාම රූප සංසාරය ඒ නාම රූප කතාවෙන් පොඩ්ඩක් බැහැරට ගිහිල්ලා සම්මුතිය මත පිහිටලා යම් විවරණයක් සිද්ධ කිරීමට. එහෙමයි අපේ හඳුනන්නේ. අපි ගිය වතාවේ කතා කරන්නට යෙදුනා මතක ඇති මේ chart එක. මේ ඉපදෙන බිඳෙන නාම රූප පරම්පරාව මේ වර්තමාන භවයට අදාළ එක. මේ දැන් මොහොත මේ මොහොත සයිදිරියේ උපදින නියමිත නාම රූප ඒවත් බිඳෙනවා ඉපදෙන ඒවා. ඊළඟට අපි කලින් වතාවේ කතා කරා උපදින්නට නියමිත නාම රූප නිසා ඉදිරියටත් අවිද්‍යා, තෘෂ්ණා, කර්ම නිසා තමයි මේ නාම රූප මේ භවයේ ඉපදුනේ. කලින් භවයේ තිබිච්ච අවිද්‍යා, තෘෂ්ණා, කර්ම නිසා මේ භවයේ තියෙන අවිද්‍යා, තෘෂ්ණා, කර්ම නිසා මේ මරණින් මත්තේත් නැවත නාම රූප දින්න නියමිතයි. ඒ නාම රූපත් උපදින නාම රූප බිඳෙනවා. මේක තමයි මේ භව කතාව.
එතකොට අපි ඒ වගේම කිව්වා මේ අවිද්‍යා තෘෂ්ණා කර්ම දුරු කරාම මේ උපදින්නට නියමිත අනුප්පන්න දුක්ඛය. අනුප්පන්න දුක්ඛය අවසන් වෙනවා. ඒ කියන්නේ මේක සිඳින්න නැතුව ඉන්න තාක්කල් මේ අනුප්පන්න දුක්ඛයට අපි සම්බන්ධයි. ඒ හේතුන් ගැලවුවට පස්සේ මේකෙන් නිදහස් වෙනවා. ඒකට කියනවා නිරෝධ සත්‍ය නිර්වාණ ධාතුව කියලා. දැන් එතකොට මේකේ හැටියට මේ කිසිම නාම රූපයක් එකක්වත් සත්වයේ පුද්ගලික ආත්මයක් නෙවෙයි. මේකදු නාම රූපයක්වත්. ඔකේ අහලා ඇති අපේ ශානක මහත්තයත් අහලා ඇති හොඳට මේ පින්වතුනුත් අහලා ඇති බුදුරජාණන් වහන්සේගෙන් එක වෙලාවක අහනවනේ අත්ති තථාගතෝ පරම්මරණා. තථාගතයන් වහන්සේ නැත්තම් තථාගත කියන එකේ අර්ථ කීපයක් තියෙනවා මහත්මයා. එකක් තමයි සත්වයාට තථාගත කියලා කියනවා. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේට තථාගත කියලා කියනවා. ඒතර මේ විදිහට අපි එක පොදුවේ ගන්න තේරවාදයේ සත්වයා කියන අර්ථයෙන්. අහලා තියෙන්නේ සත්වයා මරණින් මතු වේද? ඔය ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මම එසේ කියන්නේ ඒකට උත්තර දෙක දස අව්‍යාකත ප්‍රශ්න වලින් එකක්. දැන් මේ chart එකෙන් පැහැදිලි වෙන්නට ඕනේ ඇයි බුදුරජාණන් වහන්සේකට උත්තර දුන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මේ උපදින කිසිදු නාම රූප ධර්මයක් සත්වයක පුද්ගලික ආත්මයක් නොවේ. එතකොට කවුරු හරි ඇහුවොත් මරණින් මතු සත්වයා වේද කියලා පළවෙනිම දේ කරන්නට ඕනේ කවුද සත්වයා කියලා පෙන්වන්නට ඕනේ. අපි කියනවා කාට හරි වාහනයක් නැහැ. ඒ වාහනයක් නැති කෙනාගෙන් ගිහිල්ලා අහනවා ඔබතුමාගේ වාහනය රතු පාටද නිල් පාටද කියලා. කොහොමද මේකට උත්තර දෙන්නේ? ගියා ඉතින් මට වාහනයක් නැහැ කියලා උත්තර දෙන්න. නෑ. ප්‍රශ්නේ අහුව එහෙම නෙවෙයි. හොඳට බලන්න මේ ප්‍රශ්නේ. ඔබගේ වාහනේ නිල්ද රතුද? ඒතර උත්තරේ දෙන්න ඕනේ නිල් හෝ රතු හෝ කියලා. වාහනයක් නැහැ කියන එකේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි මතක තියාගන්න. වාහනයක් නැහැ කියන්නේ මේ ප්‍රශ්නේ අපි හරි ගස්සන්නට ඕනේ. ප්‍රශ්නේ අහන්නේ වාහනේ නිල්ද රතු නම් නිල් හෝ රතු කියලා උත්තර දෙන්න ඕනේ. එහෙම නැත්නම් කියන මට එහෙම කියන්න බෑ උත්තරයක්. හේතුව මොකද? වාහනයක් නැති කෙනාගෙන් මේ ප්‍රශ්නේ ඇසීම වැරදි. සත්වයා මරණින් මතු වේද කියන එකේදී ප්‍රශ්නයේ වැරද්දක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ හැටියට අන්‍ය ශාස්ත්‍රවරුන්ගේ හැටියට සත්වයා ඉන්නවා. සත්වයා මරණින් මතු උපදිනවා හෝ සත්වයා මරණයේදී සිදෙනවා. හරි කතාව. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේදී මේ වෙලාවෙත් සත්වයක් නෑ. තියෙන්නේ නාම රූප දෙකක්. එතකොට සත්වයා මරණින් මතු වේද කියලා ඇහුවොත් නොවේද කියලා ප්‍රශ්නේ වැරදි උන්වහන්සේගේ හැටියට. ඒකට උත්තර දෙන්න ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මරණයට කලින් තිබුණෙත් නාම රූප මරණයෙන් පසු තියෙනෙත් නාම රූප. හැබැයි මරණින් මතු නාම රූප ටික දිගින් දිගට ක්‍රියාත්මක වේද කියලා අහුවොත් ඒකට උත්තරේ ඔව්. ඒක දේශනා කරේ පටිච්ච සමුප්පාද පාළියෙන්. අවිද්‍යාව නිසා සංස්කාර නිසා නාභව විඥාණය නාම රූප. විඥාන නිසා නාම රූප. ඊට පස්සේ භවය නිසා කර්ම නිසා ජාතිය අලුත් භවේ නාම රූප. ඒ නිසා නාම රූප භවයෙන් භවයට ඉපදෙමින් ක්‍රියාත්මක වෙනවාද කියලා හොත් කෙලින්ම සරල උත්තරයක්. ඔව්. සත්වයා මරණින් මතු උපදීද කියලා හුවොත් ඒ ප්‍රශ්නේ වැරදි. මොකද උපදින්නට හෝ නූපදින්නට සත්වයක් නැහැ කියන එකයි කියන්නට තියෙන්නේ. ඒ නිසා තමයි දස අව්‍යාකත ප්‍රශ්න කියලා කිව්වේ. ඒ නිසා සමහර අය කියන්නට පුළුවන් මේ බුදුහාමුදුරුවෝ ඉපදෙනවා කිව්වෙත් නැහැ, ඉපදෙනවා නැහැ කිව්වෙත් නැහැ. හරි. සත්වයා සම්බන්ධයෙන් ප්‍රශ්නේ එහෙම තමයි. සත්වයක් ඉන්න එපයි උපදිනවා හෝ නැහැ හෝ කියන්නට. ඒ නිසා අපි ඉස්සලා මේක තේරුම් ගන්නට ඕනේ. එතකොට දැන් අපි මේ නාම රූප කතාවෙන් බුදුදහම දේශනා කරාට මේක සාමාන්‍ය මිනිස්සුන්ට එකපාර තේරුම් ගන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ක්‍රම දෙකකට ධර්මයේ දේශනා කරනවා. පරමාර්ථ වශයෙන් සහ සම්මුති වශයෙන්. මේ පරමාර්ථ වශයෙන් තේරුම් ගැනීම තමයි අපි අවසානයේ කරන්නට ඕනේ. හැබැයි ඊට పూర్වෙහි සමහරුන්ට සම්මුති දේශනා වැදගත්. අපි සම්මුතියෙන් දැන් මේ ඉස්සලා කතා කරේ සසර පරමාර්ථ වලින්. දැන් කියන්නේ සත්වයේ පුද්ගලයෙක් උපදිනවා නෙවෙයි. නාම රූප දෙක භවයෙන් භවයට පරම්පරා වශයෙන් ක්‍රියාත්මක වෙනවා. තවත් නාම රූප මේ හේතු නිසා. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්, තෘෂ්ණාව කියන්නේත් නාම ධර්මයක්. ඒක මානසික එකක්. කර්මය කියන්නේත් නාම ධර්මයක්. ඒ නාම ධර්ම නිසා මේක දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කතාවේදී
ශානක මහත්තයා දැන් කොහෙවත් සත්වයක් නැන්නේ. අවිද්‍යාව තියෙනවා, තෘෂ්ණාව, කර්මය. මේ නාම රූප මේ. නාම රූප. නාම රූප. මේ ඉදිරියට උපදින්නේ නාම රූප. නාම රූප. එතකොට දැන් මේක මෙහෙම කිව්වම මිනිස්සුන්ට ඒක තේරුම් ගන්නට අමාරුයි. ඒ නිසා මේක ව්‍යවහාරික භාෂාවට අපි ගන්නට ඕනේ. මොකද්ද? මේ නාම රූප දෙකට අපි මොකද මේ නාම රූප දෙක හොඳ සංකලනයකින් වැඩ කරනවා. හිතනකොට කය හැසිරෙනවා, කයට දැනෙනකොට හිතට දැනෙනවා. කයට පහරක් වදිනකොට හිතට රිදෙනවා. වේදනාව වෙනවා. ඒ වගේම හිතෙන් හිතලා කය හොලවලා අපි වැඩ කරනවා. නිසා මේ දෙක හොඳ සංකලනයක් තියෙන නිසා අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ මෙතන එක පුද්ගලයෙක් ඉන්නවා ලෙස. මේ දෙකම අරගෙන අපි එතනට මම කියලා විවහාර කරනවා. සත්වයා කියලා විවහාර කරනවා. ඔන්න බලන්න අපි කොහොමද කතා කරන්නේ කියලා විවහාරේ. ගිය ජීවිතේ ගිය ආත්මේ මට සිතක් කයක් තිබුණා. මම අවිද්‍යාව දුරු කරේ නෑ, තෘෂ්ණාව මට තිබුණා. මම කර්ම රැස් කරා. මම කර්ම කුසල කර්ම කළා. ඒ නිසා මම මේ මනුෂ්‍ය ජීවිතේ උප්පත්තිය ලැබුවා. මේකත් මම කියලා අරගන්න. බලන්න. මම මේ ජීවිතේත් අවිද්‍යා තෘෂ්ණා කර්ම තියන් ඉන්න නිසා අපි බලමු මේක අපි අර තුරු කිරීමේ දා කතා කරන්නේ ඒක අපි අයින් කරමුකෝ. පැටලෙන්න පුළුවන්. මෙතන තියෙන්නේ අවිද්‍යාව අප්‍රහීනව තෘෂ්ණාව නේද? අපි දැන් ඉන්නවා. අපි කියනවා මේ මම තුල මම තාම අවිද්‍යාව දුරු කළා නෑ. මට ආසාවල් තියෙනවා. මම කර්ම රැස් කරනවා. ඒ නිසා මම සුගතිය හෝ දුගතිය උපදිනවා. අන්න. මම මේක තමයි සම්මුති කතාව. නාම රූප කියලා අපි විස්තර කරාට අපි ඉන්නේ මේ අදහසේ. මම ගිය ජීවිතේ හිටියා. මම මේ ජීවිතේ ඉපදිලා ජීවත් වෙනවා. මම මේ අනාගතේ උපදිනවා. එතකොට මේ මම කියලා අරන් තියෙන්නේ වෙන කිසිවක් නෙවෙයි පින්වතුනි. මේ නාම රූප අවිද්‍යා තෘෂ්ණා කර්ම අතීත භවයේ තිබ්බ ඒවත්. වර්තමාන භවයේ මේ තියෙන දේවලුත්. අනාගත භවයේ උපදින්නට නියමිත මේ දුක්ඛ සමූහයත් මේ සියල්ලම අරගෙන තමයි මම කියලා විවහාර කරලා තියෙන්නේ. તો සත්‍යය සාමාන්‍යයෙන් හිතන්නේ කොහොමද? එකම පුද්ගලයෙක් මේ භව ගමන දිගින් දිගට යනවා කියලා හිතන්නේ. මේක මේ ඉරි දෙකක් ගැහුවේ මේ ඉරි දෙකෙන් තමයි මේ තියෙන නාම රූප ධර්ම සමූහය ඒකත්වයකට අරගෙන මෙන්න එක යුනිට් එකක් ලෙස අරගෙන මම අතීතේ හිටියා දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක අපාය ආදී දුක සැප වින්දා සැප දුක් වින්දා දැනුත් මනුෂ්‍ය ලෝකයේ මේ ජීවත් වෙනවා අනාගතයටත්. අද බුදුරජාණන් වහන්සේ මේකයි කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කරලා තියෙන්නේ මේ සංකල්පය. මේක වැරදි නෑ. ඒක හොඳට මතක තියාගන්න. මේක වැරදි නෑ. ජාතක කතා දේශනා කරලා තියෙන්නේ මේ මතේ ඉඳලා. කියනවනේ මම තමයි වෙස්සන්තර. බුදුහාමුදුරුවෝ කිව්වා. යසෝදරා තමයි මන්ද්‍රී. රාහුල තමයි ජාලිය. ඒ මම්ම තමයි සම්මා සම්බුදු වුණේ. මම නැවත මේ මගේ අවසාන භවයේ මට නැවත උප්පත්තියක් නෑ. දේවදත්ත අතීතයේ සේරිවානිජ දේවදත්ත මේ ජීවිතේ ඒ දේවදත්ත හතුරුකම් කළා. ඊළඟ ජීවිතේ මහණෙනි දේවදත්ත නිරයට යනවා. දවසක පස්සේ බුදු මේ බලන්න මේ පුද්ගල වාචීව දේශනාව. මේ දේශනාව හරි. මේක සම්මුති වාචී දේශනාව. සමහර තැනක අපේ ධර්මයේ කියනවා දුක්ඛ මේවහි සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති නාඤ්ඤං දුක්ඛා නිරුද්ධති. දුකක්මයි උපදින්නේ නාම රූප දෙක. සත්‍යයක් නෙමෙයි. දුකක්මයි මිය යන්නේ. දුකක්මයි පවතින්නේ. දුකෙන් තොර සත්වයක් උපදිනවා නෙවෙයි, සත්වයක් මිය යනවා නෙවෙයි. නාම රූප දෙක ඉපදෙනවා. නාම රූප දෙක පැවතිලා නාම රූප දෙක බිඳිනවා. අපි පළවෙනි කොටසේ තේරුම් ගත්තේ හොඳට තේරුම් ගන්න බුද්ධ වචනේ පරමාර්ථයේ මත දේශන හිදලත් සසර විස්තර කරන්නට පුළුවන්, සම්මුතිය මත ඉඳලත් සසර විස්තර කරන්නට පුළුවන්. ඊළඟ කොටසේදී අපි මේක තවත් ගැඹුරින් විශ්ලේෂණය කරනවා. ඊටාම පැහැදිලි අපේ හාමුදුරනේ මේ ශානක කියන නාම රූප කොටස
මම කියලා හිතනවනේ. ඒ මම කියලා හිතපුවම මේ සියලු දේවල් මගේ ඇඟිලි, මගේ දැස්, මගේ හිසකෙස් ඒ සේරම මම කියලා ගන්නවා. අපි උපාදානයක් කියලා කියමු. මේ සම්මුති වශයෙන් මම. ඒ තමයි සසරේ ගමන් කරන්නේ සම්මුති වශයෙන්. අපි හාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නේ සම්මුති සත්‍ය තුල අපි මම කියන මමංකාරය, මමත්වය පිළිබඳව ග්‍රහණය කරගන්නා විදිහ පිළිබඳව. විරාමයෙන් පස්සේ තවත් අපි අපේ ගමන යන්න තියෙන පියවරවල් පිළිබඳව සාකච්ඡා කරමු. යලිත් අභිධම් විවරණ සමගින් පූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සේ පැහැදිලි කරලා දුන්නා සසර පිළිබඳ අප තුල තියෙන හැඟීම සම්මුති වශයෙන්. දිනකට එක් වතාවක් අපි සසර ගැන කතා කරනවා. මම කියන එක නම් කියවෙන ඇති දවසට 10 වතාවක්වත්. සසරේ මම ගැන. එතකොට අපි හාමුදුරුවෝ ඉන් ඉදිරියට අපිට පැහැදිලි කරලා දෙන්න මේ සසර පිළිබඳ අපි ග්‍රහණය කරගෙන තියෙන දේවල්. හොඳයි ශානක මහත්තයා, තෙරුවන් සරණයි හැමදෙනාටමත්. ඉතින් අපි දැන් කතා කරා මේ සංසාර ප්‍රවෘත්තිය නාම රූප වශයෙන් විස්තර කරන්නට පුළුවන්. මේ සියල්ල ඒකත්වයෙන් අරගෙන මම ගිය ජීවිතේ හිටියා, මම මේ වර්තමාන ජීවිතේ වෙමි, අනාගතෙහි වන්නෙමි කියලා විස්තර කරන්නට පුළුවන්. මේක අපි තව මේ chart එක තව පොඩි වෙනස්කමකට භාජනය කරොත් දැන් මේකෙදී අපි අර තිබිච්ච සියලු දේවල් මේකට කැටි කරනවා. උදාහරණයකට කලින් වර්තමාන ආත්ම භාවය ගමු. මේ වර්තමාන ආත්ම භාවය. මෙහෙම ඇඳම ටිකක් පැහැදිලි වෙනවා මහත්මයා මේක මේක ගන්න. අපි හිතමු මේක ශරීරයක් කියලා. මට එහෙම රූප අඳින්නට බැහැවිනේ. අපි ගන්නමුකෝ උදාහරණයකට මේ මිනිස්සයා කියලා සංකේතවත් කරමුකෝ අපි. කොටු ටික. හරිනේ. එතකොට මේකේ අපිට තියෙනවා නාම ධර්ම. ඒ කියන්නේ නාම කියලා කියන්නේ සිත කියන එකනේ. නාම. ඒක නිකන් චිත්ත චෛතසික. අපි දැනට කියමු සිත කියලා. සිත. අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා සිත. රූප කියලා ගත්තම අපිට තියෙනවා සතර මහා ධාතු. පඨවි, ආපෝ, තේජෝ, වායෝ නේ. අපි සතර මහා ධාතු. සතර මහා ධාතු. එතකොට මේ තමයි මේ දෙක එකතුවට තමයි පුද්ගලයා කියන්නේ. ඒ කියන්නේ මේ සතර මහා ධාතු වලින් තමයි මේ රූප ශරීරය හැදිලා තියෙන්නේ. තද ගතිය, ඇලෙන බැඳෙන වැగిරෙන ස්වභාවය, පැතිරෙන ස්වභාවය, පුම්බවන ස්වභාවය, මේ වලින් තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ. මේ එකදු ධාතුවකටවත් මම කියලා කියන්නට බෑ. සිතත් එහෙමයි. අපි ඒක පස්සේ කතා කරමු. ඇයි සිත මම නොවන්නේ කියලා. දැනට අපි මේ විශ්වාසයේ ඉන්නකෝ දැනට. ඊට පස්සේ දැන් මේකේ අපි ජීවත් වෙනවා. ඒ වගේම මතක තියාගන්න අපි කතා කරා මේ වගේම අපිට තියෙනවා අප්‍රහීනව ප්‍රහාණය නොවිච්ච අවිද්‍යාවක්, තෘෂ්ණාවක් සහ රැස් කරපු කර්ම ශක්තියක්. ඒකත් අපි මේකට ගන්නට ඕනේ. එතකොට මේ මිනිස්සයා කියන එක ඇතුලේ නැත්නම් මිනිස්සයා සහිත අපි ගත්තොත් එමෙ තමන් ගත්තොත් මෙතන අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය කියන තුනක් තියෙනවා අපි ළඟ. මේ තමයි අපි සාමාන්‍ය සත්වයා කියලා ව්‍යවහාර කරන්නේ. හැබැයි දැන් අපි මෙතනට තමයි අවධානය දෙන්නේ. මොකද අපිට මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මේ chart එක මෙතනින් සම්පූර්ණ නෑ. මොකද සසරක් කියනකොට අතීතයක් සහ පැමිණිය නියමිත දෙයක් ගැනත් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ඒක සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ මේ වර්තමානයේම හිත තියාගෙන අපි ජීවත් වෙන්න ඕනේ කියලා හිතන කෙනෙක්ට හිතන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ තරම් ලඝු කරන්න යන්න එපා. වර්තමානයේ විතරක් හිතලා ජීවත් වීම සාර්ථක ජීවිතයක් නෙවෙයි. කොහොමද දේශනා කරේ බුදුරජාණන්? ඒකේන භෝගේ භුංජය ද්විහි කම්මං පයෝජයේ චතුත්තන්ත නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. ඇයි මේ හතරවෙනි කොටස නිදන් කරන්න කිව්වේ? අපි පාලි දන්නේ නැති අයට විස්තර කරොත් එහෙම තමන් උපයන ධනෙන් ඒකේන භෝගේ බුංජය එක කොටසකින් හතරෙන් එකකින් පරිභෝග කරන්න, විනෝද වෙන කෙනෙක් ජීවත් වෙන්න හොඳට. ද්විහි කම්මං පයෝජයේ හතරෙන් දෙකක් කර්මාන්තවල ආයෝජනය කරන්න. චතුත්තන්ත නිදාපෙය්‍ය හතරෙන් එකක් ඉතිරි හතරෙන් එක තැම්පත් කරන්න. ඒක අද නම් බැංකු පොතේ දාන එකනේ. නැත්තම් නිදන් ගත කරන. ඇයි? ආපදාසු භවිස්සති. අනාගතෙහි ගැටලුවක් ආවොත් ප්‍රයෝජනෙට ගන්න.
ඒ නිසා මේ වර්තමානයේ විතරක් හිතේ ඉන්නවා කියලා එකක් නෑ. අනාගතේ එන්නට નિયમિત ගැටලුවට සූදානම් වෙන එක ඥානවන්තයෝ හැමෝගෙම තියෙන ක්‍රියාවක්. ඒක හැම ඥානවන්තයම කරා. බලන්න මේ අපි එදා කතා කරපු මේ chart එකේ හැටියටත් අපි මහත්තයන් මිදෙන්නේ මේ එන්නට નિયમિત දුකෙන්. එන්නට નિયમિત දුක එන්නට කලින් ගලවන්නට ඕනේ. ඒ නිසා මේ වෙලාවේ තියෙන ප්‍රශ්න විතරක් නෙවෙයි අපිට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ එන්නට નિયમિત දුක. මොකද එන්නට નિયમિત භවවල සතර අපායට වැටෙන්න පුළුවන්. අපි අද සතර අපා දුකේ නෑ. අපිට ප්‍රශ්නයක් නෑ. අපි තිරිසන් දුකක, പ്രേත දුකක නෑ. අපි මනුෂ්‍ය ජීවිතේ යම් ප්‍රශ්න තියෙනවා වෙන්නට පුළුවන්. හැබැයි ලොකුම ප්‍රශ්නේ මතක තියාගන්න. ඇයි අපි සෝවාන් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ? කවදාවත් සතර අපායට නොවට එන්නේ. ඒ නිසා අපිට එන්නට નિયમિત දුක්ඛය ලොකු ගැටලුවක්. ඒ නිසා මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මේ භවයේ තියෙන මේ ගැටලුව විතරක් නෙවෙයි එන්නට નિયમિત ගැටලුව ගැනත් හිතන්න. අපි ඒක අපි දැන් අඳගමු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මේ අවිද්‍යා තෘෂ්ණා කර්ම තියෙනකොට අපි දැන් මේ මොහොතේ හිටියත් තවත් උප්පත්තියකට නියම වෙලා තියෙනවා. ඒ කියන්නේ අරේ උල්කාපාතේ එනකොට සුනාමිය එන්නට નિયમિતයි. දැන් සුනාමියට අහු වෙන්නට નિયમિતයි අපි හැමෝම. දැනගෙන හිටියත් නොදැන හිටියත්. දැන් හිතන්නකෝ සුනාමිය එන තොරතුරු දන්නේ නැතුව කට්ටියක් කැලේක ඉන්නවා කියලා. ඒ කට්ටිය ඔය දුකට සම්බන්ධ වෙලා නැද්ද? ඒ කට්ටියට සුනාමිය එන්නේ නැද්ද? ඒ කට්ටිය සුනාමියට අහු වෙන්න નિયમિත නැද්ද? નિયમિතයි. ඒ නිසා දැනගෙන හිටියද නොදැන හිටියද දාලා නැහැ. යම් කිසි හේතුවක් නිසා ඵලයක් උපදින්නට નિયમિත නම් ඒ ඵලයක අපි බැඳිලා ඉන්නවා හේතුව තියෙන තාක්කල්. නොකෑ වැදගත්. හේතුව තියෙන තාක්කල්. හේතුව ගැලුවොත් ඒ ඵලෙන් නිදහස් වෙනවා අපි. දැන් එතකොට ඒ උපදින්නට යන භවයේ උපදින්නේ නාම ධර්ම. සිත. රූප ධර්ම. මොනවද? සතර මහා ධාතු. ඒ භවයේදීත් අපිට රහත්තුන් නැත්තම් නේද? අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය මේකත් උපදින්නට නියමිතයි. ඒ නිසා මේ අපි මම කියලා අදහස් කරනකොට මේ උපදින්නට නියමිත ප්‍රශ්නය මගහැරව ගන්නට බෑ. ඒක නොසලකා ඉන්න බෑ. මේකට කියනවා අනුප්පන්න දුක්ඛය කියලා. මේක පින්වතුනි මතක තියාගන්න පෘථග්ජන සත්වයාට මේ උපදින්නට නියමිත භවය සුනකාත්මයක් වෙන්නට පුළුවන්. ප්‍රේතාත්මයක් වෙන්නට පුළුවන්. නිරයාත්මයක්. දැන් මේකෙත් මෙහෙම තිබුණොත් තව භවයක් එන්නට නියමිතයි. තව භවයක් එන්නට නියමිතයි. මේක දිගින් දිගට එන්නට නියමිතයි. හේතුව තියෙන තාක්කල් එන්නට නියමිත දුක්ඛමානේ අවසානයක් නෑ. ඒ වගේ මතක තියාගන්න මෙතනට මේ ආකාශාත්මිකව ආවා නෙවෙයි. මෙතනටත් ආවේ කලින් ආත්ම භාවයක. ඒක නිරුද්ධ වෙච්ච ආත්ම භාවයක්, අතීත ආත්ම භාවයක්. එතනත් තිබුණේ නාම ධර්ම සිත. එතනත් තිබුණේ රූප ධර්ම. මොනවද? සතර මහා ධාතු. එතනත් තිබුණේ අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය. දැන් මේකද අතීත දුක්ඛය. මේක නිරුද්ධයි. මේ වර්තමාන භවයේ. දැන් අපි මම කියලා විවහාර කරනකොට හොඳට මතක තියාගන්නට ඕනේ. මේ සියල්ලටම එකතු කරලා තමයි මම කියලා කියන්නේ. සියල්ලටම එකතු කරලා තමයි මම කියන්නේ. මේ වර්තමානයේ තියෙන මේ නාම රූප දෙකට විතරක් නෙවෙයි ශානක මහත්මයා. මේ සියල්ලටම තමයි මම නැත්තම් I am කියලා කියන්නේ. I කියලා විස්තර කරන්නේ මේ සියල්ලට. මේ සියල්ලට. එතකොට අපි ගැන හිතනකොට මේකෙන් මේ අදහස වෙනස් කරගන්න. මේක අදහස් දෙන්න යන්නේ මේකයි. තමන් ගැන හිතනකොට මේ තියෙන රූපකය, මේ තියෙන සිත, මේ තියෙන හැඟීම්, මේ තියෙන කෙලෙස්, අප්‍රහීන කෙලෙස්, මේ කර්ම විතරක් නෙවෙයි. මේ උපදින්නට નિયમિત නාම රූපත් ඔබ.
සම්මුති වශයෙන් ඔබ. ඒ නිසා මේ ප්‍රශ්නෙන් මම ගැලවිලා නැහැ. දැන් හිතන්න උදාහරණයකට තව දවස් 5කින් නඩුවකට පැටලෙනවා. නඩුවක් පැටලා තියෙනවා කියලා දවස් 5කින්. නඩුවක් දාලා නඩුවකට යන්න තියෙනවා. මේ එන්නට નિયમિત දුක සම්මුති වශයෙන් වෙන කෙනෙක්ගේ දුකද නෑ. Tamanට එන්නට નિયમિત දුකක්. දැන් උදාහරණයකට එන්නට નિયમિત දුක් ගැන කතා කරන අපි රිටයර්මන්ට් එකට සල්ලි එකතු කරන්නේ පැමිණි ලෙඩකටද එන්නට નિયમિત ලෙඩකටද? අපි ඉන්ෂුරන්ස් එකක් දාන්නේ පැමිණි රෝගයකටද එන්නට નિયમિત රෝගයකටද? එන්නට નિયમિત දුක්ඛය ඥානවන්තයෝ ලඝු කොට සලකන්නේ. බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කර ප්‍රශ්නේ ඒකයි. දැන් මේ භවයේ ලොකු දැන් ප්‍රශ්න තියෙන බව ඇත්ත. සමාජ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, කෙලෙස් ප්‍රශ්න. නමුත් ඇත්තටම ශානක මහත්තයා එන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අනවරාග්‍ර සංසාරයේ ආත්ම භව ගණනාවක් මෙරි ඉපිදි සතර අපායටත් නැවත වැටි දිව්‍ය බලවලටත් යනවා, සතර අපායටත් යනවා, බ්‍රහ්ම තලවලට මේ විදිහට කෙලවරක් නැතුව මහා ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛයකට අපි ගොදුරු වෙලා ඉන්නවා. සෝවාන් වෙනකොට ඒ දුක්ඛයෙන් මහා කොටසක් අවසන් වෙනවා. ඒ කියන්නේ කිව්වේ සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේට ඉවර වෙච්ච දුක මහා පෘථිවියේ පස් වගේ. ඉතිරි දුක නියපිටට ගත්ත පස් වගේ කියලා. ඒත් ඒ නිසා මතක තියාගන්න අපි මම කියන සංකල්පයේ සම්මුතියක් මේක. මේකෙන් කියන්නේ මම ඉන්නවා කියන එක නෙවෙයි. තියෙන්නේ නාම රූප සතර මහා ධාතු අවිද්‍යාව තෘෂ්ණා තමයි පරමාර්ථ දේශනාව. සම්මුතිය කියන්නේ මේ ඔක්කොම එකතු කරලා අරගෙන එකක් ලෙස අරගන්නවා. ඒතර මම කියලා අපි ව්‍යවහාර කරනකොට හැමතිස්සෙම අතීතයේ තිබිච්ච දුකත් ඒ නිසා මේ දැන් හටගෙන තිබෙන දුකත් මේ තියෙන හේතුන් නිසා හටගන්නට નિયમિત දුකත් කියන මේ සියල්ලෙන්ම තමයි යුක්තයි කියලා ගන්නට ඕනේ. ඒ නිසා සම්මුති වශයෙන් ගත්තම අතීතයේ සසර දුක් විඳෙත් මම වර්තමානයේ දුක් විඳින්නෙත් මම අනාගතයේ දුක් විඳින්නට નિયમિતත් මම කියලා සම්මුති වශයෙන් මතක තියාගන්නට ඕනේ. පරමාර්ථ වශයෙන් අතීතයේ දුක් විඳපු කෙනෙකුත් නැහැ, නාම රූප දෙකක් තමයි තිබුණේ. වර්තමානයේ දුක් විඳින කෙනෙක් නැහැ, නාම රූප දෙකක් තමයි තියෙන්නේ. අනාගතෙත් එහෙම තමයි. සම්මුති වශයෙන් ගත්තම මම තමයි දුක් විඳේ, මම තමයි දුක් විඳින්නේ, මම තමයි අනාගතයේ දුක් විඳින්නේ. මේකේ මේ දෙක මිශ්‍ර නොකර අපි කතා කරන්නට ඕනේ. මේක මිශ්‍ර කරොත් සමහරුන්ට ප්‍රශ්න අහනවා, "හාමුදුරුවනේ මම නෙවෙයි නම් ඇයි ඉතින් සසරෙන් මිදෙන්නේ?" වගේ ප්‍රශ්න එනවා. ඔය මිශ්‍ර කරාට පස්සේ අපි ඒවත් උත්තර විසඳගමු. ඒවත් විසඳ ගන්නට. ඒ නිසා මුලින්ම මේ සම්මුති දේශනාවයි පරමත්ත දේශනාවයි දෙකක් ලෙස තේරුම් ගන්නට ඕනේ. මම කියන වචනයත් එක්කම උපදින එකක් තමයි මගේ කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් I කියලා තනියෙන් භාවිතා කරන්නේ my කියලා වචනකුත් තියෙනවා. My wife, my son ආදී වශයෙන් කියනවනේ. ඒ වගේ මේ මම තුලින් ඇති වෙන මාගේ කියන හේතුව නිසා ඊළඟ භවයක් අපිට ඇති කරනවා. ඒ තමයි අපේ ස්වාමීන් වහන්සේ ඒ දාම් පැහැදිලිව කියලා දුන්නේ. අපිට අවශ්‍ය වන්නේ නෙවෙයි බුද්ධෝත්පාදයේ කාලයක උපන් අප නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම සඳහා මාර්ගය සෙවිය යුතුයි. ඒ සඳහා තමයි අභිධම් විවරණ. තව විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව අවසන් අදියරට අද වැඩසටහන. පූජනීය වටගොඩ මග්ග විහාරි ස්වාමින් වහන්සේ සමගින් අභිධම් විවරණ වැඩසටහනත් එක්ක කතිකා කරමින් පවතින්නේ අභිධර්මය කියන වදනට බිය වුණු අයට අපි ඊ타ත්ම පැහැදිලි ලෙස සරලව කිව්වොත් ඒ එක්තරා සරල වචනේ පාවිච්චි කරොත් ඒ තරම් ගැළපෙන්නේ නැහැ. ඒ නිසා අපි ඊටාම පැහැදිලි වන අයුරින් පැහැදිලි කරමින් යනවා. එහි මූලික පියවර තමයි සසර ගැන පැහැදිලි කරගන්නවා සම්මුති සත්‍ය තුල. අපි හඳුරු තවදුරටත් ඒ පැහැදිලි කරලා දෙන්න. හොඳයි, තෙරුවන් සරණයි ශානක මහත්තයා, තෙරුවන් සරණයි හැම දිනාටම. අපි හිතනවා විරාමයට කලින් අපි කතා කරා තා වැදගත් සංකල්ප දෙකක් නේ. පරමාර්ථ වශයෙන් සසර විස්තර කිරීමයි සම්මුති වශයෙන් විස්තර කිරීම. ඊට පස්සේ මම පොඩි වෙනම chart එකක් අපි අඳගත්තා. මේකෙදි අපිට දැන් අර රූපේ වගේ නිකන් දල අදහසක් කියනකොට පැහැදිලි වුණා මේ අතීතයේ ඉඳලා තියෙන පුද්ගලයා වර්තමානයේත් ඉන්නවා, අනාගතයේත් උපදින්නට නියමිතයි. දැන් එතකොට හොඳට මතක තියාගන්න ඕනේ කරුණ තමයි පරමාර්ථ වශයෙන් ගත්තම සත්වයේ පුද්ගලයෙක් නෑ, තියෙන්නේ මේ ධර්ම ටික. හරිනේ. ඒතර වර්තමාන භවෙත් මේක, උපදින නියමිත භවෙත් මේක. එතකොට
සසර දුක් විඳපු කෙනෙකුත් නැහැ, දුක් විඳින කෙනෙකුත් නැහැ, අනාගතයේ විඳින කෙනෙකුත් නැහැ. තියෙන්නේ දුක් සහගත වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම රූප වල පැවැත්මක්. සම්මුති වශයෙන් ගත්තම අතීතයේ දුක් විඳෙත් මම, වර්තමානයේ දුක් විඳින්නෙත් මම, අනාගතයේ දුක් විඳින්නෙත් මම. මොකද මේ ඔක්කොම ඒකත් වෙනවා. දැන් සම්මුති පරමාර්ථ සත්‍ය අපි වෙනම වැඩසටහනින් කතා කරන්න ඕනේ. කොහොමද සම්මුතියයි පරමාර්ථය බෙදාගන්නේ කියලා. ඒක නෙමෙයි මේ අද පදනම. මේ සසර කියන එක කතා කරලා ඉවර වෙන්නට ඕනේ අපි ඉස්සෙල්ලම. එතකොට දැන් සම්මුති වශයෙන් දුක් විඳෙත් මම, විඳින්නෙත් මම, අනාගතයේ විඳින්නෙත් මම. පරමාර්ථ වශයෙන් එහෙම විඳින්නෙක් නැහැ. ඒකනේ කිව්වේ සත්වයා මරණයන් මත උපදිනවාද කියලා උත්තර දුන්නේ නැත්තේ ඒකනේ. දැන් ඔන්න අපි නිවන කියන අදහසට පැමිණෙනවා. ඔන්න බලන්න. ගියවතාවේ අපි කතා කර අපි නැවත ලියන්නට ඕන එක. දැන් අවිද්‍යා තෘෂ්ණා කර්ම මේ භවයේ අප්‍රහීනව තියෙනකොට මේ දුක්ඛේ උපදින්නට නියමිතයි කියවනේ මහත්මයා. මේ දුක්ඛයට බැඳිලා ඉන්න ඕනේ අපි. මේ කියන්නේ මේ නාම රූප પરම්පරාවටම සම්බන්ධ දුකක්නේ. ඒතර කරන්න තියෙන්නේ මෙහෙමයි. මේ කර්මය ප්‍රතිසන්දි දෙන එක වළක්වන්නට ඕනේ. ඒක වළක්වන්නට නම් තෘෂ්ණාව නැති කරන්නට ඕනේ. තෘෂ්ණාව නැති කරන්නට අවිද්‍යාව දුරු කරන්නට ඕනේ. අවිද්‍යාව දුරු කළා තෘෂ්ණා විද්‍යාව දෙකම නැති කරගෙන එයින් කර්මයට මතු විපාක ලබා ප්‍රතිසන්දියක් ලබා දීමේ අවකාශ නැති කරාට පස්සේ ඒ අවිද්‍යා තෘෂ්ණා දෙක දුරු කරනකොටම උපදින්නට නියමිත නාම රූප පරපුර සිඳී යන අනුප්පන්න දුකේ නිරෝධයකටපත් වෙනවා. මේක තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. හේතුම් පටිච්ච සම්භූතං ඔබතුමා ඉදා ගිය පාර විස්තර කළා ලස්සනට. හේතු භංගා නිරුජ්ජති. මොකද්ද මේ කියන්නේ? හටගත්ත දෙහි නැතිවීමක් නෙවෙයි. හේතු දුරු කිරීමෙන් හටගන්නට තිබිච්ච දේ නැති කිරීමයි. හේතු භංගා නිරුජ්ජති. හරිනේ? හේතුම් පටිච්ච සම්භූතං. මේක හේතුවක් නිසා තමයි මේක හටගෙන තියෙන්නේ. දැන් මේකට මොකක්වත් කරන්න බෑ. මේ භවයේ ජාති ජරා මරණ නවත්තන්නට බෑ. බුදුහාමුදුරුවොත් ලෙඩ වුණා. බුදුහාමුදුරුවොත් පිරිනවම් පෑවනේ. ඒක මරණයක්. ඒක නැවත උප්පත්තියක් නැති නිසා පිරිනවම් පෑම කියලා කියනවා. එතකොට මේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන නැවත ඒ ඵලය ඇතිවන්නට කලින් හේතුව නිරුද්ධ කරලා උපදින්නට නියමිත ඵලයෙන් ගැලවීමට අදහස් කරලා තියෙනවා. මේකට කියනවා නිර්වාණ ධාතුව කියලා. ඔන්න බලන්න. නිර්වාණ ධාතුව. ඒක නැත්තම් කියනවා අනුප්පන්න දුක්ඛේනේ. අනුප්පන්න දුක්ඛයේ නිරෝධය. අනුප්පන්න මේකට දුක්ඛ නිරෝධය කියලා කියනවා. නිර්වාණ ධාතුව. දැන් ඔන්න වැදගත්ම කතාව මේ සෙෂන් එකේ තියෙන වැදගත්ම තැන. පරමාර්ථ වශයෙන් ගත්තම ශානක මහත්තයා සසර දුක් විඳපු කෙනෙක් නෑ. නාම රූප ටිකක් තමයි පහළ වුණේ. වර්තමානයේ දුක් විඳින කෙනෙක් නෑ. නාම රූප ටිකක් තමයි පහළවන්නේ. අනාගතෙත් පහළ වෙන්නට නියමිත වුණේ නාම රූප ටිකක්. අවිද්‍යා තෘෂ්ණා කර්මයන් නැති කිරීම තුළින් ඒ උපදින්නට නියමිත නාම රූප ටික නූපදන තත්වයටපත් කිරීම ඒවා නිරුද්ධ කිරීමයි වෙන්නේ. ඒ හැර සත්වයක් දුක් විඳෙත් නැහැ, සත්වයක් නිවනටපත් උනේත් නැහැ. දුක් විඳින්නත් සත්වයක් නැහැ. ඉතින් දුක් විඳින සත්වයක් නැත්තම් නිවනටපත් වෙන සත්වයක් ඉන්න බෑ. නේද? පැහැදිලිනේ. පරමාර්ථ වශයෙන් ගත්තම නිවන් දකින්න කෙනෙක් නැහැ. නිවන් දකින්න විතරක් නෙවෙයි සසර දුක් විඳින්න කෙනෙකුත් නෑ. මේ පරමාර්ථ කතාව. මම දන්නවා මේකෙදි කට්ටියට ප්‍රශ්න එන්නට පුළුවන්. ඒක අපි ඉස්සරහට විසඳගමු. කොහොමද මේ කතාව අපි විසඳගන්නේ කියලා. මේක ඊටාම අර ඔබතුමා කිව්වා වගේ සරලයි කියලා කියන්න කැමති නැහැ කොනේ හරි කතාව. සරල නැහැ. සරලයි. ඉතින් මේක හැමෝම තේරුම් ගන්න සත්‍යය හැමෝම නිවන් දැකලා තියෙන්න බෑනේ. මේක ගැඹුරුයි. නමුත් අපි ඒක තේරුම් ගන්නට ඕන උත්සාහත් වෙන්නට ඕනේ. ඒ නිසා පළවෙනියෙන් මතක තියාගන්න. ඒක මම විස්තර කරනවා ඉදිරි පාඩම්වලදී. සත්වයක් දුක් විඳා නෙවෙයි, සත්වයේ දුක් විඳිනවත් නෙවෙයි, සත්වයේ දුක් විඳින නියමිතත් නෙවෙයි, සත්වයක් නිවනටපත් වෙනවත් නෙවෙයි පරමාර්ථ කතාවේදී. උපදින්නට නියමිත තිබුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම රූප ධර්ම සමූහයක් නූපදී යෑම තමයි වෙන්නේ. ඒක උපදින්නට නියමිත අනිත්‍ය දුක්ඛ අනාත්ම නාම රූපයෝ දුක්ඛයක් නිසා දුක්ඛයේ නූපදීම දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධයේ පරම සැපයක්. ඔක තමයි බුද්ධ වචනේ.
දැන් ඔන්න සම්මුති වශයෙන් බලමු. සම්මුති වශයෙන් අපි අර chart එකට ගියොත් දුක් විඳෙත් මම දැන් විඳින්නෙත් මම දුක් විඳින්නට නියමිතත් මමනේ. අපි දැන් මේක තාගත මම. ඒ මම. ඒ කියන්නේ අපි කියන්නේ මම ගිය ආත්මේ අහවල් කෙනෙක්ලු මම මේ ආත්මේ මිනිස්සෙක් මම ඊළඟ ආත්මේ සුගතියට යයිද දෙවියෙක් වෙයිද මිනිස්සෙක් වෙයිද ඒකනේ අපි හිතන්නේ බය වෙන්නෙත් එහෙමනේ නේද එතකොට අතීතයේ විඳෙත් මම දැන් විඳින්නෙත් මම විඳින්නට නියමිතත් මම දැන් ඔන්න සසර chart එකට ආවම මේ මම තමයි දුක් විඳේ මම තමයි විඳින්නේ මම තමයි විඳින්නට නියමිතව හිටියේනේ ඉස්සලා එතකොට මේ නාම රූප මේ සිත අයිතිත් මට එහෙමයි කියන්නේ අපි. මම කියලා නිකන් සංකල්පයක් නෙවෙයි. මේ මගේ සිත, මගේ රූපය, මගේ අවිද්‍යාව, මගේ තෘෂ්ණාව, මගේ කර්මය. මේ භවයේ මගේ අවිද්‍යාව, මගේ තෘෂ්ණාව, මගේ කර්මය, මගේ නාමය, මගේ රූපේ උපදින්නට තිබුණෙත් මගේ අවිද්‍යාව, මගේ තෘෂ්ණාව, මගේ කර්මය, මගේ නාම, මගේ රූප. දැන් බලන්න. රහත් වෙනකොට සම්මුති වශයෙන් මම කතා කරන්නේ මගේ අවිද්‍යාව දුරු කරනවා මගේ තෘෂ්ණාව දුරු කරනවා මගේ කර්ම නසනවා වළක්වනවා මගේ උපදින්නට නියමිත දුකෙන් නිදහස් වෙනවා ඒ දුක මට අයිති නම් ඒ දුක්ඛ නිරෝධය අයිතිත් මට එතකොට අපි කියනවා මම නිවනටපත් වුණා මේක සම්මුති කතාවක් පැහැදිලිද කතාව? මේක සම්මුති. මම නැවත වතාවක් කියන ටිකක් ගැඹුරු වෙන්නට පුළුවන්. මේ සම්මුතිය හැටියට මගේ නාම රූප, මගේ අවිද්‍යාව, මගේ තෘෂ්ණා, අතීත භවය. වර්තමාන භවෙත් එහෙමයි. උපදින්නට නියමිත එකක් තිබුණනේ මතකනේ. ඒකෙත් මගේ අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, මගේ නාම රූප. එහෙනම් මගේ මේ භවයේ අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම නැති කරලා ඒ මගේ උපදින්නට නිමිච්ච නාම රූප ටික නැති කරාම යම් දුක්ඛ නිරෝධයක් වේනම් සැපයක් වේනම් ඒක අයිතිත් මටමි. මෙතන කලින් තිබුණේ මෙහෙමනේ. මෙතන කලින් තිබුණේ මෙහෙම. මේ නිර්වාණ ධාතුව වෙනුවට උපදින්නට නියමිත මතක ඇතිනේ දුක්ඛ සමූහයක් තමයි තිබුණේ. මේකට අනුප්පන්න දුක්ඛය කියලා. මේ අනුප්පන්න දුක්ඛය අයිති උනේ මට. දැන් මොකද උනේ? මේ අවිද්‍යා තෘෂ්ණා කර්ම කියන හේතු ටික නසද්දී මේ උපදින්නට නියමිත අවිද්‍යා තෘෂ්ණාවල නැත්තම් නාම රූපයන්ගේ නිරෝධය සිද්ධ වෙනවා. ඒ නිරෝධය සිද්ධ වෙනකොට ලැබෙන දුක්ඛ නිරෝධය අයිතිත් කාටද? මටමයි. ඒක සම්මුතිය. ඒ නිසානේ අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්මුතියෙන් නිවන් පුර වැඩියා. බුදුන්ගේ නිවන මම නිවනටපත් වෙනවා. මම නිවන් දකින්න ඕනේ. මේ කතාව හරි සම්මුතියේ ඉඳලා. පරමාර්ථ වශයෙන් ඒ කතාව වළංගු නෑ. මොකද නිවන් දකින්නට කලින් සසර දුක් විඳින මමෙක් කියලා කෙනෙක් ඉන්නට. එහෙම එකක් නැති නිසා. ඒ නිසා හොඳට මේ කරුණ තේරුම් ගන්න. අද අපේ පාඩම උනේ. එදා අපි කතා කරපු සංසාර ප්‍රවෘත්තිය එදා කතා කරේ නාම රූප පරමාර්ථ ධර්ම වශයෙන්. ඒක සම්මුතිය ඉඳලත් කතා කරන්නට පුළුවන්. එහෙනම් බුද්ධ දේශනා තියෙනවා. ජාතක දේශනාව ශානක මහත්තයා තනිකර සම්මුතිය ඉඳලා කතා කරා. අභිධර්මයේ තනිකර පරමාර්ථ ඉඳලා කතා කරා. ඒත් ඉස්සෙල්ලා සම්මුති පරමාර්ථ බේ සූත්‍ර පිටකයේ මේ දෙකම තියෙනවා ශානක මහත්තයා. මිශ්‍රයි. වැඩිපුර තියෙන සම්මුති දේශනා. සම වෝහාර දේශනා කියලා කිව්වා. ඒ නිසා ඉස්සෙල්ලා මේ අවුල ලියා ගන්නට ඕනේ. දැන් කට්ටියට ප්‍රශ්න ඇති පරමාර්ථ වශයෙන් සත්වයක් නැත්තම් පුද්ගලයෙක් නැත්තම් මොකටද දුක්ඛ නිරෝධයක් කියලා කෙනෙක් අහන්නට පුළුවන්. ඒකට උත්තරේ ළඟදිම හම්බ වෙන්නේ නැහැ. ඒක ටිකක් කල්ලියයි. හරිනේ. ඒකට අපි තව ඉගෙන ගන්නට ඕනේ. අපි හිමින් සැරේ විසඳ ගමු ඉස්සරහට. එතකොට දැනට මතක තියාගන්න අවසන් කරන්නට ඕනේ අපි. පරමාර්ථ වශයෙන් අතීතයේ භවයේ දුක් විඳපු කෙනෙකුත් නැහැ. වර්තමානයේ විඳින කෙනෙකුත් නැහැ. අනාගතයේ දුක් විඳින්නට නියමිත කෙනෙකුත් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දුක් සහගත නාම රූප ධර්ම පරපුරක් තමයි තිබුණේ තියෙන්නේ අනාගතේ උපදින්නේ නිවන යනු ඒ උපදින්නට නියමිත දුක් සහගත නාම රූපයන්ගේ නිරෝධය. ඒතර දුක් සහගත නාම රූප ටික නිරුද්ධුණා විතරයි සත්වයක් නිවන් දැක්කා සත්වයේ දුක් විඳ නෙවෙයි. සම්මුති වශයෙන් ගත්තොත් සත්වය අතීතයේ දුක් විඳා භවවල දැන් විඳිනවා දැන් ජීවත් වෙලා ඉන්නවා අනාගතෙත් විඳින්නට නියමිතයි. එතකොට
හේතු ගලවලා උපදින්නට නියමිත දුක් නිරුද්ධ කරනවා. මොකද මේ දුක් සියල්ල සත්වයාට අයිති. ඒ නිරුද්ධ දුක සත්වයාට අයිති නම් දුකේ නිරෝධයත් සත්වයාට අයිති. ඒ නිසා අපි කියනවා සම්මුති වශයෙන් බුදුන් නිවන් පුර වැඩියා. බුදුරජාණන් වහන්සේ නිවනටපත් වුණා. රහතුන් වහන්සේලා නිවනට වැඩියා. අපි නිවන් දකින්නවා ආදී ග්‍රහය. එතන දෙක පටලව ගන්න එපා. මේ මත පදනම් වෙලා අපි ඉදිරියේදී ගැඹුරින් ධර්මය අධ්‍යයනය කරමු. එහෙමයි අපි හඳුනන්නේ මේ මටත් ඒ වගේම අපිටත් අවශ්‍ය වන්නේ නිවන අවබෝධ කරගන්න. අනබිසම්බුද්ධ එසේත් නැත්නම් බෝසතාණන් වහන්සේ වෙසක් පුර 15ක දවසට කලින් පුබ්බේ නිවාසානුස්මෘති ඥානය පහළ කරගත්තා. ඉන් පෙර අත්බව පිළිබඳ ඥානය පහළ වුණා. ස්වයංභු ඥාණයෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ දේශනා කරපු ධර්මය තමයි මේ. ඒ ධර්මය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි හාමුදුරුවෝ සම්මුති සත්‍ය තුළ සසර පිළිබඳ අපිට ඉතාම පැහැදිලි වෙන ආකාරයෙන් දේශනා කරා. අද මේ වසරේ පළවෙනි පොහොය දවසේදී මම හිතන්නේ වසරක අපි අදිටන් කරගත යුතුම දේ තමයි බුද්ධෝත්පාද කාලයක ධර්මයේ පහළව ඇති කාලයක ඒ ධර්මයේ පිළිසරණ ජීවිතයට අත්පත් කරගන්න. ඒ සඳහා තමයි අපි අභිධම් විවරණ පූජනීය වන්දනීය වටගොඩ මග්ග විහාරි ස්වාමින් වහන්සේ සමගින් මේ ආකාරයෙන් ගෙනෙන්නේ. එසේනම් අපේ හාමුදුරුවනේ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ උපසභාපති ස්වාමින් වහන්සේ ශාස්ත්‍රපති පූජනීය වටගොඩ මග්ග විහාරි හාමුදුරුවනේ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන ගමන් අද අපි සමගන්නවා. ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.